අපි ඩයල් දෙකක් අපි උපරිමයට මේ කෙලවරට ඇවිල්ලා නැහැ. මම සබ්ජෙක්ට් එකක් විතර මම දකින්නේ උගන්වන්න ලේසිම සබ්ජෙක්ට් එක තමයි බයොලොජි. ඔයාට එළවලු කාලේ ලව් එකක් තිබ්බා. හැබැයි මට හිතෙනවා සර් මේ ආයිත් මට කැම්පස් යන්න හම්බුණා. මං කැම්පස් යනවා. අනිවාර්යයෙන් යනවා. අනිවාර්යෙන්ම යනවා. ළමයිට උගන්වලා ඒගොල්ලෝ උඩ දානවට අමතරව පොඩි මිනිහෙක් උඩට ගන්න එක තමයි අරමුණ වෙන්නේ. මොකද කවදා හරි දවසක අපිට මේ දේවල් දිවෙයි. වෙනස් සබ්ජෙක්ට් දෙකක් දන්නේ කොමර්ස් සහ තාක්ෂණ වේදයට අදාළව සබ්ජෙක්ට් දෙකක ගුරුවරු දෙන්නෙක්. ශංක ශාමල්. අයිබෝන් සර්. අයිබෝන් හර්ෂ. මේ මම හිතන්නේ ශංකස ඇහෙන්න කල් ක්ලාස් පටන් අරගෙන මම හිතන්නේ කොච්චර කාලෙද සාමාන්‍ය ක්ලාස් පටන් අරගෙන ටියුෂන් එකට එන්නේ හර්ෂ මම A level කරලා ඊට පස්සේ යුනිවර්සිටි සිලෙක්ට් වෙනකන් පොඩි ජොබ් එකක් කරනවා. ඊට පස්සේ යුනිවර්සිටි ආවට පස්සේ තමයි තියෙන අගහිඟකම් එක්ක ඒ කාලේ මහ පොළේ මෙච්චර මේ ලොකුවට නැති හින්දා ඉබේම එනවා අර කීයක් හරි හොයාගන්න ටියුෂන් මානසිකත්වයට එන ඕන කෙනෙක් එහෙම එනවා. ඉතින් ඒ කාලේ කරන්න පුළුවන් දෙන්නේ. ඒක සේම් පර්පස් එකක් නේද? මම දෙන්නව අතනදී ගැලපෙන එකටම. ඔව් ඒ නිසා මේ මුලින්ම O level maths කියන්නේ ඕනම මං හිතන්නේ කොමර්ස් කරත් maths කරත් science කරත් arts කරත් යන්නේ ඒ කාලේ trend එක සහ ටියුෂන් එකක් තිබ්බේ O level maths වලට විතරයිනේ. අනිවාර්යයෙන්. කොහොමද මම maths කරේ? ඒ නිසා O level maths වලින් තමයි පටන් ගත්තේ. ඒ කොයි කාලෙද සාමාන්‍ය ක්ලාස් පටන් ගන්න කොයි කාලෙද? කැම්පස් එකේ ඉන්න කාලේ ඒ කියන්නේ 2005 වගේ. ඒතර දැන් අවුරුදු 18ක 19ක හිස්ටරියක් තියෙනවා ලොකු කාලයක් තියෙනවා ටියුෂන් එකට. ඒතර එතනින් පටන් ගත්ත එක තමයි හෝල් ක්ලාස් වලට ඇවිල්ලා දැන් අවුරුදු 13ක් විතර තියෙනවා. මම හිතන්නේ ඔයාලට වඩා අපි සීනියර්. අනිවාර්යෙන්ම. සීනියර් කියලා කියන්නේ මේ සෑහෙන සීනියර්. මම හිතන්නේ මම ක්ලාස් පටන් අරගෙන අවුරුදු 8ක් විතර වෙන්නේ. ඉතින් අවුරුදු මම හිතන්නේ 18කට විතර කිට්ටු. ඔව් 18ක් 19ක් විතර හෝල් ක්ලාස් ජීවිතේම ගත්තොත් අවුරුදු 18ක විතර ටියුෂන්. ඔව් කාලයක් තියෙන්නේ. වයසත් එක්ක ගත්තොත් වයසෙන් භාගයක් විතර ටියුෂන්. හරි. වයස අහන්න ඕනේ නැහැ. ඔව් නෑ ඔය ඇහුවත් අවුලක් නෑ. දැන් සීරියස්ලා එතකොට වයස දැන් 84 මං. නෑ අවුලක් නෑ. හරිද 84 අවුරුදු 40යි කියන්නේ වයසින් පරිණතයි. දැනුමෙන් පරිණතයිද කියලා සමාජය තමයි තීරණය කරන්නේ. අනිවාර්යෙන්. නේ සමාජයෙන් අනිවාර්යෙන් දන්නේ අපි කරන දේවල් එක නේද? මොදිස්සම අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒකේ එක තැනක් තමයි මේ සර්විමවයි හම්බෙන්නේ. ඉතින් මේ මොනරාගල මම අම්පාරේ දෙන්නම ටියුෂන් එකේ ඉන්නේ. සර් කැම්පස් එක කොහෙද? මම රුහුණ 2005 බැච් එක. ඒ කියන්නේ ටිකක් පරණයි දැන් පරණයි. හැබැයි අපි තාමත් මට හිතෙන්නේ නම් අපි කරට කර දැන් අවුට් වෙන පරම්පරාවත් එක්ක ඉන්නවා කියලා. අනිවාර්යයෙන්. හරිද හර්ෂ? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් මට හර්ෂ හම්බ වෙන්නෙත් ටියුෂන් එකට ඇවිල්ලා මෙහි මගේ පළවෙනි ටියුෂන් එක අම්පාරේ පටන් ගන්නේ හර්ෂලාගේ ආයතනේ. ආයතනේ හරි. එතකොට ඒ කාලේ ඉඳලම හම්බෙච්ච උණක් තියෙන මිනිස්සෙක් තමයි හර්ෂ කියන්නේ. ඒ කියන්නේ සෝෂල් මීඩියා වලද සබ්ජෙක්ට් එකේද අපි සෑහෙන කතා කරලා තියෙනවා මේ ගොඩ යන්න අපි මොනවාද කරන්න ඕන සහ අපි අලුතින් මොනවාද කරන්න ඕන කියන එක. දැන් මේ කතාව වෙන්නෙත් එතන පිළිහෙට දැන් මම සෝෂල් මීඩියා වල වෙනම පැත්තකින් ගොඩනගාගෙන යද්දි හර්ෂ තව පැත්තකින් ගොඩනගාගෙන එනවා. හර්ෂ කියන්නේ මට වඩා සෝෂල් මීඩියා වල සෑහෙන ඉස්සරහට ගිහිල්ලා ඒකේ views මිලියන් ගණන් අරගෙන හිටපු කෙනෙක්. සමහර විට හර්ෂ මගේ ජූනියර් වුණාට ඔයා කරපු වීඩියෝ සමහර විට හේතුවක් වෙන්නේ නැති මම ඔය සෝෂල් මීඩියා එකේ අත තියන්න. හැබැයි මටත් අරමුණක් තියෙනවා ලොකු මේකකට යන්න පුළුවන් වෙයි කියලා. එතකොට අපි දෙන්න එකතු වුණාම ඊට වඩා ගමනක් තියෙයි කියලා තමයි අපි පළවෙනි එතනස පොඩි එකතු කරන්න ඕනේ. මොකද මේ සමහර තැන් සර්ගෙන් මම ගත්තා. ඒ කියන්නේ සර් සාමාන්‍යයෙන් කරන වැඩේ මම සර්ගෙ දැක්ක එක දෙයක් කියන්නේ. සර්ලා අතරම සීනියර්නේ අපට වඩා සෑහෙන්න. ඒතකොට මම සර්ගෙ එක දෙයක් දැක්කම මේ හරි පර්ෆෙක්ට් කරන වැඩේ කරනවා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේ ඉතිරි කරන හැම වැඩේම හරි පර්ෆෙක්ට් කරන හැම වැඩක්ම. මම හිතනවා සර් මෙච්චර සාර්ථක වෙලා ඇත්තේ පර්ෆෙක්ට් එක තියෙන නිසාම තමයි. ඒ කියන්නේ ඒක ළමයා හදන්නේ ඒ විදිහම තමයි. ඔව් හර්ෂ මේ එතනදී නම් ඔව් මගේ ටියුට් සෙට් එකේ ඉඳලා මගේ සෙන්ටර් එකේ ඉඳලා ඒ ටික ඔක්කොම මං ෆුල් නීට් තියාගන්න උත්සාහ කරනවා. අඩුම ගානේ දැන් අපේ මේ වීඩියෝ එක උනත් අපි එළියට දාද්දී මම ඒකේ තියෙන හැම පොයින්ට් එකක්ම මට පුළුවන් ලෙවල් එකෙන් පර්ෆෙක්ට් කරන්න පට try එකක් දෙනවා. සහ මම මගේ හදාගත්ත දෙයක් තියෙනවා. ටියුෂන් එකෙන් අපිට ඉන්කම් එකක් එනවනේ. අනිවාර්යයෙන්. හර්ෂේ එන ඉන්කම් එකෙන් අඩුම ගානේ 50%ක්වත් නැවත
නැවත ළමයාට දෙන්න ඕන. ඒක මන් ටියුට් එක හරහා සෙන්ට් එකේ තියෙන පහසුකම් හරහා සෙන්ට් එකේ එයාර් කන්ඩිෂන් කරලා තියෙන්නේ. ඒ පොඩි දෙයින් පවා සහ එයාලට දෙන වීඩියෝ ක්වොලිටිය රෙකෝඩින් වල ඒ හැම දෙයකම මට පුළුවන් උපරිම ලෙවල් එක පාවිච්චි කරනවා. එතකොට ඒක මං හිතන්නේ ඔයාලටත් හොඳ දෙයක් වෙයි ඉස්සරහට ටියුෂන් එක හදන්න. අනිවාර්යෙන්ම අයිකෝන් වල නමක් තියෙනවා කවදා හරි. දවල්ට වයසක් තියෙනවා. ඒ නිසා මේ නීට්නස් එක කියන එක ඒක මම රීටේල් වල හිටියා. ඒ කතාවක් පස්සේ කතා කරමු. අනිවාර්යයෙන්. ඒ රීටේල් වල තමයි මට නීට්නස් එක එන්නේ. thank you ඒක අගේ කරා. මේ සාමාන්‍ය දැන් අපි ඕනම දැන් සර් අර පටන් ගන්නකොටම කිව්වා මේ ඕනම යුනිවර්සිටි දැන් මම සවුත් ඊස්ටර්න් නේ. මගේ යුනිවර්සිටි සවුත් ඊස්ටර්න්. එතකොට මම සර් රුහුණේ ඉඳලා අපි හැමෝම මේ ටියුෂන් එකට එන්නේ මොකක් හරි කරන්න. ඒ කියන්නේ ඇත්තටම ආර්ථිකමේ තියෙන බාධාත් එක්කනේ මේකට එන්නේ. කොහොම හරි කොල්ලෙක් ගොඩ යන්නනේ මේ try කරන්නේ. ඒ කියන්නේ සර් ඔතනට එන්නයි මම මෙතනට එන්නයි සහ ටියුෂන් එකේ ඉන්න සියලු දෙනාම මෙතනට එන්නේ. ඒ කියන්නේ අලුත් දෙයක් කරන්න, අලුත් වැඩි දෙයක් කරන්න සහ තමන් ගොඩ යන්න. ඇත්ත කතන්දරය ඕකනේ. ඒක තමයි රියැලිටි තියෙන ඇත්ත කතාව. අපි මොන දේ කතා කරන්නේ. ඔව්. එතකොට සමහර කට්ටිය දැන් සර් ඇවිල්ලා පාසල් ගුරුවරයෙක්, ටියුෂන් ගුරුවරයෙක් සමහරකට සර්ට ඕකේ තේරෙන්නේ නැහැ. මම ටියුෂන් ගුරුවරයෙක් විතරයි. මම පාසල් ගුරුවරයෙක් නෙමෙයි. එතකොට සර්ට තේරෙන්නේ සමහරකට මේ ටියුෂන් ගුරුවරයා සහ පාසල් ගුරුවරයා අතර වෙනසක් තියෙනවා ඇත්තටම. ඔව් ඇත්තටම මේ දෙකේ වෙනසක් තියෙනවා. හැබැයි දෙන්නම වැඩ කරන්නේ එකම අරමුණකට. දැන් ඔය සමාජයේ බෙදීමක් තියෙනවානේ ටියුෂන් ගුරුවරයා සහ පාසල් ගුරුවරයා සහ තුන්වෙනි බෙදීම තමයි ටියුෂන් කරන පාසල් ගුරුවරයා. හරි. ඔය තුනම තියෙනවා දැන්. ලංකාවේ ලීඩින් නැත්තම් ටියුෂන් එකේ ගේමක් ගහපු ගුරුවරු සේරම ඔන්ලි ටියුෂන්. ඒ ටියුෂන් විතරයි. කියන්නේ ඔයා ඉන්න කුලකේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. සහ හැබැයි ඔය සමහර පාසල් ගුරුවරු හිටියා රොයල් එකේ හිටියා කෙමිස්ට්‍රි සර් කෙනෙක් ඉස්සර මට නම මතක නෑ. මම සර්ගේ පන්ති ගිහිල්ලා නෑ. නමුත් එයා ලීඩින් ලංකාවේ හිටපු ටියුෂන් කරනවා ඉස්කෝලේත් උගන්වනවා. එතකොට ඔය දෙක දෙවිදිහක් වුණාට දෙන්නගේම අරමුණ එකයි හර්ෂ. ළමයාව සුපිරි රිසල්ට් එකකට ගෙනියන්න සහ අනාගත පරපුර හොඳ තැනකට ගේන්න තමයි හැම පාසල් ගුරුවරයාගේම හැම ටියුෂන් ගුරුවරයාගේ අරමුණ. එතකොට මම ඔය තිබ්බ ආර්ථික තත්ත්වය සහ මගේ තිබ්බ උණ සරලවම උණ හරිද උණ නිසා සතිය දවස් 7 උගන්වන්න තෝරගත්තා. කියන්නේ සාමාන්‍යයෙන් ගුරුවරයෙක් උගන්වනවා කියන්නේ සමාජයට නිතරම දැනුම ලැබෙන එකනේ දැනුම දෙන එකනේ කරන්නේ. නැත්තම් මේක ඉන්න බෑ. ඔව් දාර මම කතාවුත් අහලා තිබ්බ හර්ෂ ඉස්සර දැන් ලෝය කෙනෙක්ගේ ඉන්කම් එක වැඩි වෙන්නේ අපරාධ වැඩි වෙනකොට. අනිවාර්යයෙන්. හරි. ડોක්ටර් කෙනෙක්ගේ ඉන්කම් එක වැඩි වෙන්න නම් ලෙඩ වැඩි වෙන්න ඕනේ. හැබැයි ගුරුවරයෙක්ගේ ඉන්කම් එක වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම සමාජයේ දැනුමින් පිරෙනවා. ඒ නිසා මම දැන් මට අවුරුදු 40යි සහ මම තාමත් ඉන්නේ අවුරුදු 18 20 තරුණ පරම්පරාවත් එක්ක. ඒ නිසා හර්ෂ 40 කියන එක දැනට නම් ඉලක්කමක් විතරයි. ඒක හොඳම කතන්දරයක් මම හිතනවා මේ සාමාන්‍ය ටියුෂන් සර්ලාගේ තියෙන එක දෙයක් තමයි මේ වයසට යන්නේ. අනිත් එක මේ සකින් තව පොඩි දෙයක් අහන්න තියෙනවා මේ මොකද්ද මේ දැන් සර් කිව්වනේ මේ ටියුෂන් ගුරුවරයා සහ පාසල් ගුරුවරයා කියන දෙදෙනාම එකම අරමුණක ඉන්න මිනිස්සු. හැබැයි ෆීල්ඩ් දෙකක් නිසා මේක. මම හිතනවා ටියුෂන් එකේ ටියුෂන් ගුරුවරයෙක් ඉන්න නම් අනිවාර්යෙන් ටියුෂන් ගුරුවරයා ක්‍රියේටිව් වෙන්න ඕනේ. නැත්නම් මේක ඇත්තටම කම්පිටිෂන් යන්නේ තියෙන්නේ. ඒතකොට අපි මේක ඇතුලේ ක්‍රියේටිව් නැත්තම් අපිට මේකේ රැඳෙන්න බෑ. කියන්නේ අපිට මේකේ අල්ලගෙන ඉන්න බෑ. අනිවාර්යෙන් අපි මේකේ අයින් වෙලා යන්න වෙනවා. අපි සයන්ස් වල උගන්වන උචිතෝන්නතිය කියලා එකක් උගන්වනවනේ සර්. ඒ වගේ උචිතෝ විතරක් ඉඳලා අනුචිතෝ ටික ඉවත් වෙලා යනවා. එතකොට අපි මම හිතනවා ටියුෂන් ගුරුවරයෙක් කියලා කියන්නේ මේ ලොකු භූමිකාවක්. ඒ කියන්නේ එයා ළමයාට තේරෙන්න කරන්නත් ඕනේ, ළමයාව තියාගන්නත් ඕනේ, ළමයාගේ රිසර්ච් එක දාන්නත් ඕනේ. මම හිතනවා මේක ලොකු වගකීමක් තියෙනවා කියලා මේ පාසල් ගුරුවරයා නෑ කියන එක නෙමෙයි. පාසල් අධ්‍යාපනයේ ලංකාවේ තියෙන්න ඕනේ. හැබැයි මම හිතනවා මේ ලොකු වගකීමක් තියෙනවා කියලා ටියුෂන් ගුරුවරයාට ළමයා පිළිබඳව. හර්ෂ ඕකේ දෙපැත්තක් තියෙනවා. හැබැයි පාසල් ගුරුවරයා සහ ටියුෂන් ගුරුවරයා කියන දෙන්නම මං කලින් කිව්වා වගේ දැන් ඔයා පූර්ණ කාලින උපකාරක පන්ති ගුරුවරයෙක්. එතකොට ඔයා ලොකු වගකීමක් තියෙනවා කියලා ඒ අංශෙන් කියනවා. ඒ වගකීමම හර්ෂ පාසල් ගුරුවරයාටත් අනිවාර්යෙන් තියෙනවා. සහ පාසල් ගුරුවරයාගේ ප්‍රශ්නේ තියෙන්නේ පාසල් ගුරුවරයාට දෙන සැලරි එක ඇත්තටම මේ කාලේ හැටියට මදි. ප්‍රමාණවත්. ඒ කියන්නේ පාසල් විගුරුවරයෙක් ඒ වැටුපෙන් විතරක් පවුලක් නඩත්තු කරගෙන සමහරට වාහනයක් ගේනවා, ගයක් හදනවා කියන එක හීනයක්. එතකොට රජයේ සේවකයෙක් ඉඳලා වරප්‍රසාද ටිකක් තියෙනවා. නමුත් අර ක්‍රියේටිවිටි එක දෙන්නටම තියෙන්න ඕන. ක්‍රියේටිවිටි එක දෙන්නටම තියෙන්න ඕන. අර පාසල් ගුරුවරයා කියන භූමිකාව ඇතුලේ පොඩි ආර්ථික ප්‍රශ්න ටිකක් එන හින්දා තමයි පාසල් ගුරුවරයා බොහෝ විට
ටියුෂන් ගුරුවරයෙක් බවට පත් වෙන්නේ. හැබැයි මම පාසල් ගුරුවරයෙක් වෙන්න කලින්ම ටියුෂන් ගුරුවරයෙක් හර්ෂ. ඒ නිසා මගේ ටැලන්ට් එකක් මට තියෙනවා කියලා දැනෙන්න ගත්තා. එතකොට මම පාසලට ගියාට පස්සෙත් උපකාරක පන්තිවල නිවාඩු වෙලාවල් වල නිරත වෙනවා. එතකොට මම මගේ පැෂන් එක නැත්නම් මගේ ආසාව තිබ්බේ උගන්වන එක. මම දැනට පාසලේ සහ ටියුෂන් එක දෙකේම උගන්වන එක තමයි කරන්නේ. තාමත් හර්ෂ මම ඒක ආසාවෙන් කරනවා. හරිද? ඒ ආසාවෙන් කරනකොට කවමදාකවත් මං හිතනවා තව කෙනෙකුට අපිව පරද්දන්න තියෙන chance එක සෑහෙන අඩුයි කියලා. හරි හරි අනිවාර්යයෙන්. හරි. එහෙම දැක්කේ. ඕක තමයි කියන්න තියෙන අර වගකීමේ කතාවේදී කියන්න තියෙන්නේ දෙන්නටම වගකීමක් තියෙනවා. ඊට පස්සේ මම ඒක අහන්නේ හේතුවක් තියෙනවා මේ මම පූර්ණ කාලික ටියුෂන් ගුරුවරයෙක්නේ. සෑවිලා පාසල් ගුරුවරයෙක් සහ ටියුෂන් ගුරුවරයෙක් කියන භූමිකා දෙකේම ඉන්න එක්කනේ. ඒත් මම දන්නේ ටියුෂන් ගුරුවරයෙක්ගේ පැත්තෙන් විතරයි. අතරම දැන් ඔය පාසල් ගුරුවරයා සහ ටියුෂන් ගුරුවරයා කියන දෙන්න කුලක දෙයකට කඩන්න හදනවනේ ඇත්තටම. නෑ මම නම් කියන්නේ ඒක වැරදි හර්ෂ. දැන් දෙන්නගේම අරමුණ එකයි නම්. දැන් ඇත්තටම දැන් ඔතන තව දෙයක් තියෙනවා. තව දෙයක් කියන්න ඕන. සමහරට මට මේකට බනි. දැන් පාසල් ගුරුවරයා දේවත්වයෙන් සලකනවා. ඔහු නිකන් ඔහුට අමුතු දේවත්වයක් දෙන්න යනවා. ටියුෂන් ගුරුවරයා නිකන් මාෆියාකාරයෙක් එහෙම නැත්නම් බිස්නස් කාරයෙක් විදිහට සලකන්න හදනවා. හැබැයි මේක බලන අය තේරුම් ගනි ඔය දෙන්නම වැඩ කරන්නේ වැටුපකට. අනිවාර්යයෙන්. ඔය දෙන්නම වැඩ කරන්නේ සල්ලි වලට. පාසල් ගුරුවරයා මේ දවස්වල ලොකු අරගලයක ඉන්නවා වැටුප වැඩි කරන්න කියලා ආණ්ඩුවත් එක්ක. ඒක අවුරුදු 3කින් වැඩිනවා. ඔහොම කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝටම සර්වයිව් වෙන්න ඕනනේ. අනිවාර්යයෙන්. ඒ සර්වයිව් වෙන්න අපි තෝරගන්න ෆීල්ඩ් එකක් තියෙනවා. ඉතින් ඔයයි මමයි තෝරගෙන තියෙන උගන්නන එක. ඒක හරි. හැබැයි අපි දෙන්නම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒකට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා දැනට නිල වශයෙන් මම රජයෙන්ම මට ඒ විෂය උගන්වන්න පත්වීම දීලා තියෙනවා. රජයෙන්ම පිළි අරන් තියෙනවා. ඔයා පෞද්ගලිකව මේක කරගෙන යනවා. අපි දෙන්නගේම අරමුණු එකයි. අපි දෙන්නගේම අවසාන ඵලය එකයි. අපි දෙන්නම ඒක අපිව කියාගන්න එක හොඳ නෑ. නමුත් ගුරුවරයා ශ්‍රේෂ්ඨයි. ගුරුවරයා කියන්නේ ගුරුවරයාට. ඒක ටියුෂන් ගුරුවරයාද පාසල් ගුරුවරයාද කියන එක වැදගත් නෑ. හරි දේ කරනවා නම් ඕන මිනිස්සෙක් කරසගිය වගේම ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ අවසාන අරමුණ වෙන්නත් ඕනසනේ. ඔව්. තව කොච්චර කාලෙ ටියුෂන් කරනවා? තව එහෙම නෑ. දැනට මම ඉන්නවා නගර 3ක. එතනින් දෙකකම ලීඩින් මම. හරි. ලීඩින් කියන්නේ වැඩිම ක්‍රවුඩ් එක සහ එතකොට මට දෙවෙනියට ඉන්න ගුරුවරයාට ඉන්නේ මගේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4න් එකක් හෝ ඊට අඩුව. එතකොට ඒක මගේ ඒකාධිකාරය හෝ මගේ ටැලන්ට් එක තියෙන තාක්කල් අවුරුදු සමහරට ලබන අවුරුදු වෙන්න පුළුවන්. සමහරට ඒක මගේ අවුරුදු 60 වෙන්න පුළුවන්. ඒ ටියුෂන් එක කියන්න බෑ හර්ෂ. ඒක අපේ සමහරට පොඩි දෙයකින් ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. ඒක දැන් මේ සෝෂල් මීඩියා වලත් දැන් සමහරට මේක අපිට වචනයක් වැරදුනොත් ඒක ටියුෂන් එකට සමහරට බලපාන්න පුළුවන්. ඒ වගේම මේක හිට් වුණොත් ඒකත් බලපාන්න පුළුවන්. ඒ ටියුෂන් එක කියන්නේ බාහිර සමාජයේ මත තීරණය වෙන දෙයක්. අපේ ටැලන්ට් එක සහ අපේ කැපවීම මත අපේ දක්ෂතාවය එළියට එන තැනක්. මේ කැම්පස් කාලේ මොකද? කැම්පස් දැන් අපි ඇත්තටම මම මගේ ජීවිතේ නම් මම හිතනවා මේ ගෙවපු ලස්සනම කාලේ කැම්පස් කාලේ කියලා. ඒ අවුරුදු 4 තිබ්බ මතක ටික අදටත් ජීවිතේ අපි සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ කැම්පස් කාලේ තිබ්බ මතකත් එක. මම හිතන්නේ මට වගේම සර්ට ඊට වඩා මතක වැඩි ඇති. මොකද සර් මට වඩා ගොඩක් පරිණත කෙනෙක්නේ. ඒකට මම හිතනවා සර්ට මේ ඊට වඩා ලොකු අත්දැකීම් ගොඩක් ඇති. මොකද සර්ලා අවුට් වෙලා ලොකු කාලයක්. එතකොට යාළුවෝ ගිහිල්ලා ලොකු කාලයක්. ඒක නිසා මේ සර්ට මට වඩා අත්දැකීම් ගොඩක් ඇති. මොකද ඉන්නේ කැම්පස් කාලේ. හර්ෂ කැම්පස් කාලේ ගැන කතා කරද්දී කැම්පස් කාලේ මරු ඔයා කිව්වා වගේම සුපිරි. ඒකයි කතන්දරයක් නැහැ. ඒ කියන්නේ ඔයා මම කැම්පස් යන ඕනම කොල්ලෙක් ඕනම කෙල්ලෙක්ට තියෙන්නේ මාර ලස්සන මතකයක්. හැබැයි දැන් ඔයාගේ කතාව ඇතුළේ කිව්වා ඔයාට යන්න හම්බුනොත් හරි ඔයාගේ උපු සුපිරිම කාලේ කැම්පස් කාලේ කියලා. ඒක ඇත්ත ගොඩක් අය කියනවා හර්ෂ ඒක කැම්පස් ගිහුව ඕනෙක් හරි ඕක නැත්තම් ඒ ලෙවල් කාලෙට යන්න ආසයි ඉස්කෝලේ කාලෙට. හැබැයි ඔකෙදි මට තියෙන වෙනස් උත්තරයක් නෙමෙයි හර්ෂ හරිද? ඒකට හේතුව මම කැම්පස් කාලෙට යන්න ආසයි. ඒ වුණාට මගේ ලයිෆ් එකේ හැමතිස්සෙම හර්ෂ මම මේ දැන් ගෙවන ලයිෆ් එකේ ඉන්න තමයි ආස. ඒ කියන්නේ ඇත්තටම සිරාවටම
කැම්පස් කාලේ කියන තව අවුරුදු 20ක් පිටට යන්න ඕන මං. ඒ කියන්නේ අතීතයට යන්න ඕන එහෙම එකක්. හැබැයි කැම්පස් කාලේ හර්ෂ මට සල්ලි තිබුණේ නැහැ. ඔව් ඒකයි. අපි ඔක්කොම පොදු ප්‍රශ්නේ ඒකයි මට ඕන දේවල් ගන්නවත් මගේ හීනවලට යන්නවත් මට ඕන කඩේකින් කන්නවත් සරලව කිව්වොත් එහෙම හයියක් තිබුණේ නැහැ. ඒ නිසා හර්ෂ ඔය ප්‍රශ්නේදී මගේ උත්තරේ වෙන්නේ මං ආස දැන් තියෙන ලයිෆ් එකට. ඒ කියන්නේ මට දැන් සාමාන්‍යයෙන් වියදම් කරලා ඉන්න පුළුවන් ලයිෆ් එකක් තියෙනවා. අර කාලෙදී පට්ට කටුකයි. හරිද? මතකේ ලස්සනයි. හැබැයි ජීවිතේ පට්ට කටුකයි. සමහර කණ්ඩ නැති දවස් තිබිලා තියෙනවා. හරිද? ඒතකොට සමහර වෙලාවට මම සමහරට ඔය කැම්පස් කාලේ ටියුෂන් කරලා තියෙනවා. මාතර ගෙවල් වල හරි රහට ඔය මාළු ඇඹුල් තියලා එහෙම හදනවා. ඔය හරි. හරිද? මම සමහර දාට පන්තියේ ගාන රුපියල් 1000යි මාසෙටම. හැබැයි පන්තිය කරන්න ගියාම හොඳ බත් එකක් දෙනවා කන්න. බරුවට බත් එක කන්නම කියපු අවස්ථා තියෙනවා රුපියල් 1000 ගැන නොසිතා. ඒ කියන්නේ ඒක ගැන හිතන්නේ නැතුව මේ අර කෑම එක කන්න විතරක් ගියපු අවස්ථා තියෙනවා. ඒ වගේ එන්න පට්ට කට්ටක් ආපු කාලයක් හර්ෂ. හරිද? හැබැයි දැන් කොල්ලොන්ට ඊට වඩා chance තියෙනවා. ඔන්ලයින් එකේ සල්ලි හොයන්න පුළුවන්. එක එක ඒවා තියෙනවා. ඒ කාලේ ඔය ටියුෂන් එකක් කරන එකම විතරයි එක්ස්ට්‍රා මේ තිබ්බේ. නැත්තම් ගෙදරින් සල්ලි යවන්න ඕනනේ. අනිවාර්යයෙන්. ඔව් එතකොට හර්ෂ අපි කැම්පස් ගියාට පස්සේ අම්මට ජොබ් එකක් නැහැ තාත්තට ජොබ් එකක් නැහැ. ඒවත් එක්ක ගෙදරින් සල්ලි එවන්න විදිහකුත් නැහැ ඉල්ලන්නත් බෑ. ඒත් අපි මොකක් හරි ගේමක් ගහ ගන්න ඕන. ඔය හේතුව නිසා මගේ යාළුවෝ ගොඩක් ඩිග්‍රී අතහැරලත් ගියා. ඩිග්‍රී අතහැරියා. ඩිග්‍රී අතහැරලා පොඩි පොඩි ජොබ් වලට ගිහලා දැන් නම් හොඳ ලයිෆ් එකක් ගෙනියනවා. හැබැයි ඔය වගේ ප්‍රශ්න ආවා මම හිතන්නේ දැන් කැම්පස් ශිෂ්‍යයාගේ ජීවිතේ අපේ කාලෙට වඩා වෙනස් මේ සහ අර පොඩි දෙයක් කියන්න ඕනේ මේ අතන සර්ගෝණ දැන් කැම්පස් කාලේ ඇත්තටම මාර කටුකයි මෙහෙම කතන්දරයක් කියලා මම හිතනවා සමහරක් වෙලාවට අපි කැම්පස් ගියපු කාලෙස ඒක එහෙම තමයි අපි සමහර දවස්වල මහ පොළේ වැටෙනම් බලාගෙන ඉන්නවා මොනාරි කන්න එහෙම දවස් තිබ්බා හැම මම හිතන්නේ කැම්පස් ගියපු අර ප්‍රයිමරි පවුල් වලින් යන හැම මිනිස්සයාගේම ජීවිත කතාව ඒක තමයි 80ක් හර්ෂ ප්‍රයිමරි ඒ 80ක් එහෙමයි 80ක් මට යාළුවෝ සෙට් එකක් හිටියා දැන් සමහරට ලංකාවෙත් නෑ ඒගොල්ලෝ සමහර අය ආරම කටුක ලයිෆ් එකක්. එතකොට ඒ ලයිෆ් එකේ සමහර කටුක තැන් එනකොට උපාධිය කරගත් එකත් ලොකු දෙයක් කියලා හිතෙනවා. එතකොට හර්ෂ කවුරු රේවුත් එම කැම්පස් ජීවිතේ රායන්න ආසද කියලා මං කියන්නේ දැන් ඉන්න ලයිෆ් එක මට හොඳයි. මට මේකේ ඉන්න දෙන්න. හරි. හැබැයි මම නම් හිතනවා මේ මට ආයි කැම්පස් එකට යන්න අවස්ථාවක් දුන්නොත් මම යනවා. මොකද මට ඒක වගේ වැරදි මොන හරි විදිහට හදාගෙන තව ඒවා කරගෙන එහෙම ඔව්. නෑ ඒ කියන්නේ ආයිත් එතනට ගිහිල්ලා මේ ජීවිතේ විඳලා කියන්නේ ඒක ඇතුලේ මාර නිදහසක් තිබ්බස. ඔව් ඒකත් එක්ක හර්ෂ දැන් ඉන්න කැම්පස් කොල්ලෝ සමහර කොල්ලෝ සහ කෙල්ලෝ පට්ට ගේමක් ගහනවා කැම්පස් එකේ ඉන්න කාලෙම. ලොකු ඉන්කම් එකක් හොයනවා. ඔය මම දන්න ටියුෂන් එකේ ඉන්න වෘත්ති ඉන්න තාම ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර්. හැබැයි ඒගොල්ලෝ අර ඔන්ලයින් එකත් එක්ක තාක්ෂණයත් එක්ක ඒගොල්ලෝ මාර ගේමක් ගහලා තියෙනවා. ඒ ගැනත් හරි සන්තෝසයි. අපි අපේ කාලේ ඒ chances අපිට තිබුණේ නැහැ. ඔයාලා කාලේ තිබුණාද? අපේ කාලේ තිබෙත් නැහැ. නෑ නේ. තිබෙන්නේ නැහැ. කියන්නේ අපේ කාලේ තමයි ওই ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ. අපි 2018 නේ අපි මම කැම්පස් අවුට් උනේ. අවුට් වෙන්නේ 18 කැම්පස් 13 වගේ 13 තමයි මම කැම්පස් එන්ටර් උනේ. ඒතකොට 2018 මම කැම්පස් අවුට් එන්නේ. එතකොට මේ ඒ කාලේ සාමාන්‍යයෙන් අපේ කට්ටිය උඩ එන්න try කරනවා. හැබැයි එදා පටන් ගත්ත කට්ටිය අද ලොකු සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ එදා ඒ කැම්පස් එකේ ඉඳලා පටන් ගත්ත පොඩි දේ අද වෙනකොට මාර ගේමක් ගහලා තියෙනවා මේ සෙට් එක හිටපු. ඒක නිසා මේ හැබැයි මට හිතෙනවා සර් මේ ආයිත් මට කැම්පස් යන්න හම්බුනොත් මම කැම්පස් යනවා. අනිවාර්යයෙන් යනවා. අනිවාර්යෙන්ම යනවා. එක දවසකට හරි මම ගිහිල්ලා එනවා කැම්පස් ජීවිතේට. මම ඒ කියන්නේ මම හරි කැමති තැනක් සහ කැමති ජීවිතයක් තමයි ඒක. මේ හැබැයි සර් මේ සර් කිව්වේ මේ කාලේ ඉන්න කොල්ලන්ගේ කැම්පස් ජීවිතේ වෙනස් කියලා. මම හිතනවා මේ දැන් මේ ටියුෂන් එකේ සහ මම අපි දෙන්නම ටියුෂන් කරනකොට මට හිතෙනවා සමහරක් වෙලාවට ළමයි බහුතරයකට කැම්පස් යන්න ඕනේ කියලා අයිඩියා එකක් නැහැ කියලා. හැබැයි එහෙම එකක් නම් තියෙනවා හර්ෂ. ඒ කියන්නේ ඒ කාලේ ජීවිතේ දිනන්න තියෙන එකම පාර වගේ තමයි විශ්වවිද්‍යාලෙ දැක්කේ බං. ඒ කියන්නේ අපිට වෙන කොහෙන් ගියත් අපිට යන්න පාරවල් නැහැ. හැබැයි දැන් ඒ අතින් පාරවල් ගොඩක් තියෙනවා. හැබැයි දැන් ළමයිගේ ඒව තරම් කැපවීමක් එහෙම අපේ කාලේ තිබ්බ උණක් ඒ වගේ එකක් අඩුයි වගේ දැනෙනවා ළමයි එක්කම ඉන්න හින්දා. මම දන්නේ ඔයාටත් එහෙමද කියලා. මටත් එහෙම දැනෙනවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ එහෙම උවමනාව තියෙන පිරිස සෑහෙන්න අඩුයි. ඒ කියන්නේ අපේ කාලේට සාපේක්ෂව දැන් මම හිටපු පාසලේ මගේ පන්තියේ ළමයි 48ක්ද කොහෙද හිටියා. 45ක්ද කොහෙද විශ්වවිද්‍යාලෙ ගියා. ඒ කියන්නේ පන්තියෙන් මැත්ස් එකේ
45ක් හෝ 46ක් කෙනෙකුට දෙන්නෙකුට. ඔව් ඒ කාලේ. එතකොට ඒ කියන්නේ ෆස්ට් ෂයි ගියා සෙට් එකක්. සෙකන්ඩ් ෂයි තව සෙට් එකක්. ඉතුරු සේරම තර්ඩ් ෂයි. එක්කෙනයි හෝ දෙන්නයි ඉතුරුනේ. මුළු පන්තියකින්. එතකොට හිතන්න මේ කොහොමද කොච්චර මේ කාලේ මේ ඇතරම මේ අදට වඩා එදා කියන්නේ සර් කිව්ව කතන්දරේ හරියටම හරි අර මේ එදා හිටපු ශිෂ්‍යයාට මාරු උනක් තිබ්බ කැම්පස් එකට යන්න. කියන්නේ ජීවිතේ ගොඩ යන්න තිබ්බ එකම දේ තමයි අධ්‍යාපනය කියන එක. ඒක හර්ෂ මට හිතා ගන්න බෑ ෆයිනල් අවුරුදු 4 අවුට් වෙනකන් මගේ ආර්ථිකය මැනේජ් කරේ කොහොමද? ඒතර මම කෑවේ කොහොමද? ඒ කොහොමවත් ඒ මගේ යාළුවෝ 6 දෙනෙක් හිටියා අන්තිමට මාත් එක්ක. දැන් කීප දෙනෙක් රට සහ මහාචාර්යවරයෙකුත් ඉන්නවා අතර. මේ හැබැයි කියන්නේ අපි ඒ දවස්වල ගෙවපු ජීවිතේ ඒක මම ආයෙත් කියන්නේ වාර දුෂ්කරයි. ඒ කියන්නේ දැන් ලයිෆ් එකත් එක්ක ගත්තම ඒක වාර දුෂ්කරයි. හැබැයි ඒ කට්ට කෑවට පාඩු නෑ හර්ෂ. දැන් ඔය මේක බලන ළමයි ඉන්නවනම් කියන්නේ ඔය පරිප්පුව කන්න. ඒ පරිප්පුව කැම්පස් එකට යන පරිප්පුව කන්න, කැම්පස් එකේ ඉඳලා පරිප්පුව ඒ පරිප්පුව කන්න. ඒකත් පරිප්පුවක්. හැබැයි ඒකේ අවසාන ප්‍රතිඵලය ඔයාව අනිවාර්යෙන් සාර්ථක තැනකට ගෙනියනවා. හරිද? ගොඩක් අය කියනවනේ ඔය ඩිග්‍රී කාර්යෝ සේරම සල්ලි කාර්යොත් නෙවෙයි සල්ලි තියෙන හැම එකටම ඩිග්‍රීත් නෑ කියලා. ඔව් ඒ කතාව ඇත්ත. හැබැයි ඩිග්‍රී ගත්ත 99%ක්ම අනිවාර්යෙන් සාර්ථක ලයිෆ් එකක් නම් ගෙවනවා. ඒ කියන්නේ සාර්ථක කියන්නේ කිසියම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අර අසාර්ථක වීමේ සම්භාවිතාව අඩුයි. අඩුම කාර්ය රජයේ රස්සාව හරි තියෙනවනේ. ඔය ඒක තමයි මේ ඔය කැම්පස් ලයිෆ් එක ගැන කියන්න තියෙන්නේ. දැන් අපි ගොඩ ඔයා ගැනත් කතා කරමු. දැන් ඔයාගේ ගෙවල් අම්පාරේ. එතකොට ඔයාගේ ටියුෂන් එක දැනට තියෙන්නේ අම්පාරේ. ඔව් එතකොට ඔයා මම දැක්කා ඔයාගේ වීඩියෝස් වගේ මිලියන් ගණන් views යනවා. හැබැයි ඔයාගේ page එකේ නෙවෙයි යන්නේ වෙන page වල. වෙන page වල මම දැක්ක මගේ ඊයේත් දැක්ක මම share කරලා තිබ්බා මේ 6.5 මිලියන් කියලා තිබෙන වීඩියෝ එකක්. හැබැයි ඔතනදී හර්ෂ මම වෙනස්. හරිද? මම මගේ Facebook page එක දැන් ඒකත් මට අභියෝගයක් ආපු. ඒ කියන්නේ මගේම හිටපු ශිෂ්‍යෙක් Facebook post එකක් දාලා තිබ්බා. මොකක් හරි ඔය අභියෝගාත්මක post එකක්. ඒක මට දාපු එකද නැද්ද දන්නේ නැහැ. හැබැයි මම තීරණය කරනවා 5000ක් හිටපු FB account එක මට කන්වර්ට් කරන්න පුළුවන්. මේක දැන් 25000 කිට්ටුවට ඇවිල්ලා තියෙනවද? එතකොට මම තීරණය කරනවා දැන් ඇයි මම ටැලන්ට් එක තියාගෙන කරන්න නැතුව ඉන්නේ කියලා. මම වීඩියෝස් 3යි දැම්මේ. තුනම 2 මිලියන් කිට්ටුව තියෙනවා දැන්. ඔව් 2 මිලියන් කිට්ටුව එක මගේ page එකෙන් දැම්මේ. මගේ follow base එක මේ මාස එකමාරෙදී 5000 ඉඳලා ඇවිල්ලා තියෙනවා 25000 කිට්ටුවට එනකම් මම දැක්කා. එතකොට හර්ෂ ඔයාටත් ගේම් එකක් ඕකේ ගහන්න පුළුවන් රෝල් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. සහ මට දැනෙනවා මටත් යමක් කරන්න පුළුවන් ඇති. ඒක නිසානේ ඔයම දෙන්න අද මෙතන ඉන්නේ. ඒ නිසා තමයි අපි කතා කරගත්තේ. ඔව් ඒ නිසා තමයි අපි කතා කරගත්තේ. දැන් මගේ අදහසක් තිබ්බ ඇත්තටම මේ අපි අලුතින් ෆීල්ඩ් එකට එන පොඩි කොල්ලෝ ටියුෂන් වලට එන ඒගොල්ලෝ එක්ක මගේ ඇත්තටම අදහසක් තිබ්බා. ඒක සමහරට views යන එකක් නෑ. සමහර විට හිට් වෙන එකක් නෑ. මම ඔයාලට කිව්වා ඒක. ඔව් මට කිව්වා. අපි පොඩි මේ එන්න දඟලන උන් ටිකක් අරගෙන මම ඉන්ටර්විව් එකක් කරන්න හර්ෂ මගේ අයිඩියා එකක් තියෙනවා. එතකොට උන් සමහර දවසක ගේමක් ගහයි. උන් පට්ට ගේමක් ගහපු දවසක මෙහෙම ඉන්ටර්විව් එකක් තිබ්බා කියලා YouTube එකේ බලයි. සමහර එතකොට අපි නැති වෙයි. හරිද? අන්න එහෙම මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා. අර උණ තියෙන උන්ට උදව් කරන්න. ඔය මම ක්ලාස් වලත් කියනවා දැකලා ඇති ඔය පොඩි බිස්නස් අයිඩියා මම ළමයිට දෙනවා. ඔව් ඒක හරියට. මම සපෝට් එක දෙනවා. ඉතින් ඔයාගේ විෂයට සම්බන්ධ වුණාට බිස්නස් මගේ ඉකෝඩි තියෙනවා accounts එක කොස්නේ. ඔව්. එතකොට අපි ටෙක් ඒ වුණාට මමත් ඔය හරි ආසයි ඔය පොඩි උන් බිස්නස් වලට යනවා. මොකක් හරි බිස්නස් එක සාධාරණ ක්‍රමයකින් සල්ලි හොයනවා නම් මම දෙන්න පුළුවන් බෑක් එක දෙනවා. මම මේ ළමයිගෙන් ඉල්ලන්නේ මේ අර දියුණු වෙන්න තියෙන ගැම්ම උන හදාගන්න. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට අයිඩියා එකක් නැත්තම් කිසිම ෆීල්ඩ් එකක අයිඩියා එකක් සහ උණක් නැත්තම් ඒකට කිසිම ෆීල්ඩ් එකක ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම මිනිස්සෙක් නම් මොකක් හරි ෆීල්ඩ් එකකට ඉස්සරහට යනවා නම් ඒ ගැන උණක් තියෙන්න ඕනේ. ඒකයි හර්ෂ දැන් අපිට සෙට් වෙන ෆීල්ඩ් එකකුත් තියෙනවානේ. දැන් ඒ ඔය දැන් අපි ගොඩාක් කාලයක් අපේ මගේ ජීවිතේ නම් නාස්ති උනේ අර මගේ පැෂන් එක අඳුර ගන්න බැරුව. ඒ කියන්නේ මම මොකටද දක්ෂ? මම මොකෙන්ද සල්ලි හොයන්න ඕන? මම කරන්නේ මොකක්ද කියන එක මට නෑ අයිඩියා එකක්. මම රීටේල් වල හිටියා අවුරුදු 3-4ක්. එතකොට හැබැයි ඒ ගත්ත අත්දැකීම් ඒ රීටේල් ඔය ඇහුවනේ අර නීට්නස් ගැන වගේ. ඔව් ඒක හරි. ඒ මගේ නීට්නස් එක හැදෙන්නේ මම රීටේල් හිටියා. ලංකාවේ තියෙන ප්‍රබල රීටේල් චේන් එකක මැනේජ්මන්ට් ට්‍රේනින් ගිහිල්ලා මැනේජර් දක්වා මං ගෙවපු ලයිෆ් එකක් තිබ්බා අවුරුදු 3ක විතර. ඒ කාලෙදී ඒකේ සීනියර් මැනේජ්මන්ට් එක සමහරට අපිව ප්‍රෙෂර් කරා අන්තිටම.
ඒ ප්‍රෙෂර් එක එක්ක අපේ නීට්නස් හැදුන හර්ෂ. හා හා හා. දැන් ඒ කාලේක වදයක් වුණාට ඒ කාලේ ඒක සමහර විට දරා ගන්න බැරි පීඩනයක් වුණාට දැන් හිතෙනවා මම ඒවා ටියුෂන් එකට යූස් කරනවා. මම මේ මාකටිං ටියුෂන් එකට පාවිච්චි කරනවා. දැනටත් මං උපරිමෙන්ම ඒ නීට්නස් එක තියාගෙන යන්න පොඩි try එකක් දෙනවා. ඉතින් බලමු ඔයාලටත් ඒවා ගත්තා කියලා නරක වෙන එකක් නෑ. අනිවාර්යෙන්. ටියුෂන් එක ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන් මේ කියන්නේ ටියුෂන් සර් කෙනෙක් අනිවාර්යෙන් අර නීඩ්නස් එක තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒක ඇතුලේ සාර්ථකත්වයක් නෑ. ඒකයි හර්ෂ දැන් ටියුෂන් එකේ ඉන්න ගොඩක් අය දැන් ගොඩක් අය නෙවෙයි ටික දෙනෙක් අර නිකන් සබ්ජෙක්ට් එක හරියට දන්නෙත් නෑ. හරිද? එතකොට හැබැයි සමහරට අවුරුදු 2 3ක් 4ක් 5ක් ළමයි මාර විදියට රවට්ටනවා. ළමයිත් අසරණයි දෙමව්පියොත් අසරණයි. කවුද හොඳ කවුද නැත්තේ කියලා එක අඳුර ගන්න බෑ. ඔව් දැන් ඔය ඛේද වාචකයේ හින්දා තමයි ගොඩක් වෙලාවට ලංකාව ඇතුලේ සමහර විට සමහර විෂයන් වල ප්‍රතිඵල අඩු වෙන්න සමහර විට ළමයිට තියෙන ආසාව නැති වෙන්න සහ මේක කරලා වැඩක් නැහැ වගේ හිතෙන්න එහෙම නැත්නම් ඒ විෂයෙන් කරලා ගොඩ යෑමක් නැහැ වගේ හිතෙන්න සමහරට ඕවත් හේතු වෙන්න ඇතිනේ. අනිවාර්යෙන් ඒක හරි. මේ කතාව නම් කතා කරන්න මම සර් කියන කෑල්ල හලනවා සර්. ඔව් සර් කියන්නේ පා මෙතන ඉඳලා මම කතා කරන්නේ සංකයිය කියලා. ඔව් කිසි වවුලක් නැහැ. ඒවා ඉස්සෙල්ලා ඉඳලා කතා කරන්න හරි කියලා. මේ වවයාට හර්ෂ කියන්නේ දෙන්න. විසංගයි මේ දැන් ඇත්තටම ඒ ලෙවල් කාලේ දැන් ඔයයි මමයි දෙන්නම එකම ෆීල්ඩ් එකකින් ඉන්නේ මෙතන. දැන් ඔයාටත් ඕන තරම් සමහර ළමයි මේක බලන එක මේක බලන ඒ ලෙවල් කරනකොට මේ කොටස තමයි හරි වැදගත් වෙයි. ඔයාට ඒ ලෙවල් කාලේ ලව් එකක් තිබ්බා. මතක නෑ. සෑහෙන කල් නිසා මතක නෑ කියන්නේ ඇත්තටම දැන් ඔය උපදෙස් දෙන්නම් මම ළමයිට ඒ කියන්නේ ඔයා හිතන්න මතකවත් නැති වෙන්න තරම් ඒක වැදගත් නෑනේ. අනිවාර්යයෙන්. හරි. අනිත් එක ඒ කාලේ තිබ්බ අර ලව් කියන්නේ ඇත්තටම හරියට ලව් නෙවෙයි කියලා හිතෙන්නේ මේ වයසට ආවට පස්සේ. හරිද? ඒ නිසා දැන් සමහර විට ඔය ආදරය ගැන සමහර විට ඒ දේවල් එන්නේ විශ්වවිද්‍යාලෙදී හරි එතනින් එළියේදී හරි තමයි සීරියස් ලව් වෙන්නේ. ඇත්තටම ඔය උසස් පෙළ දක්වා තියෙන ලව් අන්තිම මට බලන කොල්ලොන්ට කෙල්ලොන්ට කියන්න තියෙන්නේ ඔය දවසක ජීවිත වලට මතකවත් නෑ. මතක හිටින්නෙත් නෑ. ඒ නිසා මේ එතනින් පස්සේ සම්බන්ධව හිතනවා නම් හොඳයි කියන එක තමයි මම ක්ලාස් වලත් කියනවා. ඔව්. නේද ආදරය කියලා කියන හැඟීමක් නේ ඒකේ සාමාන්‍ය. ඒක කෙමිකල් ඒක රසායනික ඒකේ මොලේ සිද්ධ වෙන රසායනික වෙනස් වීම එක්ක ඒ කෙමිකල් එක්ක ඒක ආයි වයසත් එක්ක එන එකක් නේ. හෝමෝනත් එක්ක. ඒතර ඒ කාලේදී ඒ තියෙන දේ රියල් ලව් නෙවෙයි කියලා හිතෙන්නේ ඒක එතනින් එළියට ගියාට. ඕක ඉෂංගයි දැන් ඇත්තටම මේ දැන් ඒ ලෙවල් ක්ලාස් එකේ ඉන්න ළමයට ඒක තේරෙන්නේ නැහැ. මේක බලන්නේ ඒගොල්ලෝ හිතන්නේ කතන්දරේ ඔයාගේමයි මේ අපි කතා කරන එක සමහරකට මේ කතා කරන්නේ පට්ට ඇලර්ජි නෑ ඒකයි දැන් සමහර විට හිතන්න පුළුවන් අපිට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙක් දැන් ඔබ කියන එකක් නෙවෙයි බං ලව් දැන් තමයි අපි ලව් ඒක කාලයත් එක්ක සාපේක්ෂයි හර්ෂ ඒක කාලෙත් එක්ක වෙනස් වෙනවා කාලෙත් එක්ක වෙනස් වෙනවා ඒක 13 12 කොල්ලා කෙල්ල හිතාගෙන ඉන්නේ ඒක තමයි ලව් එක කියලා හරිද කැම්පස් කාලේ ඉන්න එකයි ඒක ලව් එක කියලා දැන් ලව් කරන එකයි ඒක තමයි ලව් එක කියලා ඒ නිසා ඒක කාලෙත් එක්ක යන එකක් ඒක අපිට වෙතරදී හොඳයි නරකයි කියලා ඒක අර බැලන්ස් කරන්න බෑ හැබැයි අපේ ඔය පර්සනලි අර අහපු හින්දා කියන්නේ ඒක මේ සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් අන්න හරි හැබැයි අපි ඒක හරියට මැනේජ් කරගෙන ගේම් තමන්ගේ පර්පස් එකේ ඉඳලා වැඩේ ගේම් එක ගහන්න ඕනේ. ඔව්. දැන් ඒ කියන්නේ දැන් ඒක සමහර විට ගොඩක් ඉඩ තියෙන්නේ. ඔය දැන් මම දැක්ක අද දීයේද තරුණ ළමෙක් සුසයිඩ් කරගෙන තියෙනවා මොකක් හරි ප්‍රශ්නයකට. ඉතින් ඔය ගොඩාක් ප්‍රශ්නෙන්නත් හේතුව ඔකනේ මම දැකලා තියෙනවා දක්ෂ ළමයි හරිද? හරිද? ඒ කියන්නේ දිස්ත්‍රික් ෆස්ට් සෙකන්ඩ් දාන්න පුළුවන් සුපිරි චරිත ආදරේ හින්දා විනාශ වෙලා ගියපු අවස්ථා තියෙනවා. හැබැයි මම දැකලා නෑ. ඔන්න ඔතෙන්ට තමයි මට ගේන්න ඕනේ කම තියෙන්නේ. මම දැකලා නෑ ආදරේ එහෙම අම්බානක ගොඩ ගිය කෙනෙක් පාසල් කාලයක්. ඔව් ඒක හරි. පාසල් කාලේ. ඒතකොට ආදරෙත් එක්ක අම්බානක ගොඩ ගියා ඉතින් එතනින් පස්සේ ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක 100ට අඩුවක් විතර ඒව මගේ පාසලේදී ඔය A level කරන කාලෙදී තියෙන ලව් එකත් එක්ක එහෙම එහෙද පට්ට උඩට ආපු කෙනෙක් මට මතකෙට එන්නේ නැහැ. සමහරට ඉන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නේ අපි නොදන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි අර නැති වෙච්ච අයට උදාහරණ නම් මම ඕනනම් 40ක් 50ක් දෙන්නම් නම් වශයෙන් මෙහෙම විනාශ වුණා කියලා. ඒස අපි මම නම් කවදාද එපා කියන්නේ නැහැ. ඔව්. මොකද ඔක එපා කියන්නේ බෑනේ. එපා කිව්වට නතර වෙන්නේ නැහැ. අපි ජීවි ඉන්නේ. අනිවාර්යයෙන්. අපේ ජීවේ පවත්වාගෙන යන පරිණාමයට තමයි අපි හැදිලා තියෙන්නේ. අනිවාර්යයෙන්. ඒතර ඒ ක්‍රියාවලිය අවුරුදු 17 18 වෙනකොට පටන් ගන්නවා. ඒ නිසා මේ අර සාමාන්‍ය සිද්ධිය අන්න හරි. ඒක අපිට පුළුවන් නම් ඔළුව හදන්න පුතේ මේක කන්ට්‍රෝල් කරගෙන මෙතනින් එහාට ඔයාට මේ ලයිෆ් එක තියෙනවා කියලා
ඒක අපි කරනවා එහෙම නැත්නම් අපිට නවත්තන්න බෑ හර්ෂ. ඒක හරි. සර් මට එතනට ගේන්න මේ ආයිත් මං සර් කියනවා. ඔව්. ඉෂාන් කයියා මම එතනට ගේන්න ඕනකම තිබ්බේ. ආයි මේ මට මේ ඔයාව ගේන්න ඕනකම විතර සර් කිව්වේ මේ කවුද? ඉෂාන් කයියා කිව්වනේ මොකද්ද? දක්ෂයුන් හැලෙනවා කියලා. ඒක ලොකු අපරාධයක්. ඒක ඛේද වාචකයක් හර්ෂ. ඒක ඛේද වාචකයක්. මොකද සමහර අය ළමයි ඉන්නවා දැන් ඔය උපදේශ දුන්නාට පස්සේ යා දැන් ඔහොම පට්ට දක්ෂයි. දැන් අපි අඳුරනවානේ. දැන් හර්ෂ මම ළමයික ඉඳලම වෙන්න ඇති දැන් අවුරුදු 13ක් විතර මේ සබ්ජෙක්ට් එක මුගන්නලා. මේක 2013 පටන් ගන්නෙ. මේ මගේ 13 වෙනි අවුරුද්ද. උගන්නලා ඒ ලෙවල් ළමයික ඉඳලම ළමයා දැක්කම කියන්න පුළුවන් මේ මූ ඉන්න ලෙවල් එක මොකක්ද කියන එක. ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක එන එක. එතකොට අර ළමයාට යන්න පුළුවන් දුර අපිට පේනවා. අනිවාර්යයෙන්. ඕනේ ලෙවල් ගුරුවරයෙකුට මං හිතන්නේ හොඳ එක්ස්පීරියන්ස් ගුරුවරයෙකුට ඒක මටත් තේරෙනවා. මුගේ කැපැසිටි එක පේනවා. අනිවාර්යයෙන්. ඒ පේන තැනදී සමහර වෙලාවට ඔය සීන් එක අපි අවවාද දුන්නම ඒ ළමයා අපිව ප්‍රතික්ෂේප කරලා ආදරේ තෝරගත්ත අවස්ථා තියෙනවා. එතකොට ඊට පස්සේ ළමයා අවුරුදු 3-4කට පස්සේ මේ ආයිත් හම්බෙලා දුක කියනවා සහ පාපොච්චාරණය කරනවා. ඉතින් එතකොට අපි කාලේ තීරණය ගත්තනම් හරි කියලා. ඔව්. එතකොට පරක්කු වැඩි. එතකොට පරක්කු වැඩි. මේ ඒ නිසා ඉතින් බැලන්ස් කරන්න පුළුවන් නම් හොඳයිනේ. බැලන්ස් කරන්න අමාරුයි. කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් නොකර ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. හොඳයි. ඒක වාර කාලයක් එනවා. සහ ඔයාට කෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවා. අන්න ඒක දැන් ඔය ප්‍රශ්නේ ඔය කාලෙදී දැන් මම කල්පනා කරලා බලනවා ඇයි ඔය කලබල කියලා ඔය ළමයි 11 12 13 දී මම අහලක් තියෙනවා සමහර ඔය කොල්ලොන්ගෙන් අහලා තියෙනවා මේ ඇයි දැන් ඔච්චර දැන් ඔබට ඔය ලව් එකට මොකද්ද තියෙන හදිස්සිය? එතකොට කියන්නේ මෙයා වගේ කෙනෙක් සර් ජීවිතේට ආයි මට හොයාගන්න නෑ. මම කොච්චර කිව්වත් නෑ මේ ඔහොම නෙවෙයි බං ඔයිට වඩා හොඳ ඒවා ඉන්නවා. ඒක හරි. නෑ සර් දැන් එහෙම නෑ. හරිද? එතකොට එතනින් එහාට අපිට උත්තරයකුත් නෑ. අපිට කියන්න දෙයක්කුත් නෑ. ඉතින් උඩ ඉන්නේ එකම එක වුණා. අපි දෙන්න උත්තරයක් නෑ. එතනින් එහාට උත්තරයක් නෑ. ඒක අල්ලගෙන ඔබ කැමති දෙයක් කරගෙන කියන එක තමයි. උත්තරයක් නෑ. දැන් මේ ඔයාගෙන් මම ප්‍රශ්නයක් අහන්නම් දැන් ටියුෂන් එකේ බලාපොරොත්තු අහන්නේ යන්න ඕන උපරිමේ අහන්නේ මං. ඒ කියන්නේ ඒක හරි නෑ නිසා ඒක එතිකල් නෑ. ඒ කියන්නේ ඔයාගේ ටාගට් එක ඇතිනේ. අනිත් ටාගට් හර්ෂ කියන්න එපා. අචීව් කරාට පස්සේ කියන එක වෙනම එකක්. එතකොට ඔයා මේ ටියුෂන් එකේ ඔයාගේ මේ ඉස්සරහට ඔයා මේ සාමාන්‍යයෙන් ගහන්න ඕන ගේම් එක නැත්තම් ඔයාගේ ටාගට්ස් මේ විදිහට මං කරනවා සහ මේ විදිහේ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙනවා කියන එක කිව්වොත් ඔයාගේ හීන වෙන රිසල්ට් එක මොකක්ද? ඇත්තටම මේ මගේ අයිඩියා එකක් තියෙනවා. කියන්නේ දැන් මම දැකපු දෙයක් තමයි ලංකාවේ ඇතුලේ මාකට් වෙන සබ්ජෙක්ට් කීපයක් තියෙනවා. එකක් තමයි උඩම තියෙන බයොලොජි. මම හිතන්නේ මම සබ්ජෙක්ට් එකක් විදිහට මම දකින්නේ උගන්වන්න ලේසිම සබ්ජෙක්ට් එක තමයි බයොලොජි. ඒක මම දන්නේ සාපේක්ෂව මම දන්නේ. මම කියන්නේ මිනිස්සුන්ට දෙයක් උගන්වන්න ලේසිම සබ්ජෙක්ට් එක බයොලොජි කියලා මගේ අයිඩියා එක. ඒ කියන්නේ ඒක ඇතුලේ තියෙන්නේ පරිසරය, මිනිස්සයා ගැන, මිනිස්සයාට වෙන දේවල් ගැන. ඒ නිසා මේ බයොලොජි කියන සබ්ජෙක්ට් එක හරි ඉක්මනට මාකට් වල යනවා. හරි. මම දන්නේ සේෆ්ටි කොහොමද කියලා. ඉකෝන් වගේ සබ්ජෙක්ට් එකක් හරි මේ එලියට දෙන්න හරි අමාරුයි. ඉකෝන් විතරක් නෙවෙයි ඉකෝන් accounts business. ඔය තුන හරි අමාරුයි. ඔයාගේ සබ්ජෙක්ට් වලින් තමයි කිව්වේ නැත්තම් මේ අපහාස කරන්න නෙවෙයි. දෙන්න අමාරුයි. දැන් තරලම කිව්වොත් මම දැනුත් ආස නැහැ ඉකෝන් ඉගෙන ගන්න. මම දැනුත් ආස නැහැ බිස්නස් වලට. බිස්නස් සබ්ජෙක්ට් එකට මම දැනුත් accounts වලට ආස නැහැ. හරිද? ඒ අර මගේ choice එකකින්ද වෙන්නේ නැති. අර ඔය නෑ අරක අර ලේසි වෙන්න සහ ආස වෙන්න හේතුවක් තියෙනවා සර්. ඒ කියන්නේ අපි ජීවී ඉන්නේ. ජීවය ගැන හරියටම උගන්වන්නේ අතනනේ. අනිවාර්යයෙන්. ඒතර ජීවී ක්‍රියාවලී ඒ දේවල් එක්ක සමහර විට අපි හැදිලා තියෙන ඒ දේවල් වලින් හින්දා මිනිස්සුන්ගේ පොඩි ස්වභාවිකව එකක් ඇති. ඒකට ඒ නිසා ඒක යනවා ඇති. ඒ වුණාට හැබැයි ඔයාලගේ සබ්ජෙක්ට් වලත් පට්ට ගේම් එකක් ගහන ගුරුවරු ඉන්නවා නැතුව නෙමෙයි ඉන්නවා. හැබැයි අර මං කියන්නේ මේ මට අවශ්‍ය සෑවුන මගේ මොකද්ද මගේ ටාගට් එක කියලා. මට ඕනේ ඉකෝන් කියන සබ්ජෙක්ට් එක රහට උගන්න. හරියට හරි. හරිද? හරියටම හරි. ඒක සමහර විට ඔයාට අර ඔයා කියපු බයෝ වලට වඩා සුපිරියර් දෙන්න පුළුවන් වෙයි. දවසක පුළුවන් වෙයි. ඒක ඔයාගේ ටැලන්ට් එක මගේ ටැලන්ට් එක මත තීරණය වෙනවා. මේ හර්ෂ ඒකට අපිට මොකුත් කියන්න බෑ. සහ ඒක අපිට වෙනස් කරන්න බෑ. අපේ ටැලන්ට් එක පෙන්වන්න පොඩි try එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔව් ඔයාගේ උපරිමේ ඔයා කරයි. සහ මේ පළවෙනි වීඩියෝ එක අපේ මේ සමහර විට දැන් මේ concept එක ඉස්සරහට ගිහිල්ලා
ඔයාට ලොකු තැනකට එතනින් එන්නත් පුළුවන්. අනිත් ඔයාගේ ක්ලාස් වල අර මේවා ටික අර මොටිවේෂන් ටික වෙන පේජ් වල මිලියන් ගණන් යනවා. මගේ පේජ් එකේ නේද? දැන් මගේ YouTube එකටත් ඔක වෙලා තියෙනවා. මගේ YouTube එකේ එකම වීඩියෝ එක YouTube එකේ දැම්මම views එන්නේ 100යි 150යි. හැබැයි ඒකම මේ FB එකේ දැම්මම 2 මිලියන් යනවා. හරිද? එකම වීඩියෝ එක. අර අපි platform එකේ අපි ටච් කරන විදිහත් මොකක් හරි වෙනසක් ඇති. ඔක මම දන්න කීප දෙනෙක් ඇහුවා. දැන් ඒ වුණාට ඒගොල්ලොන්ගෙත් අර උත්තරේ හරි උන්නේ නැහැ. සමහර දන්නේ නැහැ කියා දෙන්නේ නැද්ද දන්නේ නැහැ. හරිද? අපිම හොයාගෙන යන්න ඕන සීන් එකක් තියෙනවා. ගොඩක් දන්න මිනිස්සු කියන්නේ නැහැ. දන්න මිනිස්සු කියන්නේ. දන්න මිනිස්සු කියන්නේ. හරි. හොඳම දේ අපි හොයාගන්න. ඔව්. එයාට දැනග මේක හොයාගන්න පුළුවන්. ඕන මිනිස්සෙක් try කරන්න යෝනිස. ඔව් අනිත් එක දැන් මේ ඉන්ටර්විව් එකත් එන්නේ එහෙම එකක් නේ. අපිත් මේ උත්සාහයක්. මම කිව්වේ හර්ෂ මගෙත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා අර මේ අර වගේ අර පොඩි සෙට් එකක් උඩට ගෙනල්ලා හැදෙන සෙට් එකක් අරගෙන සහ ඔයත් වෙනම මේක කරගෙන යන් මෙහි අපි තෝරගත්ත ලොකේෂන් එකත් ඒක මාරයි. හවස් වීගෙන යනවා දැන් සීගෙන යනවා අම්පාර සමචෛත්‍යයක් තියෙනවා. සමචෛත්‍ය පිටිපස්සෙන් මේ අම්පාර වැව නේ. අම්පාර වැව. දෙවන්ත ජලාශයක් අපේ පසුබිමේ තියෙන්නේ. ඉතින් මේක මං හිතන්නේ මේකේ ඔයාලා කාට හරි එහෙම පොඩි හරි ගත යුත්තක් තියෙනවා නම් ගන්න මේ ටියුෂන් එකේ ගේමක් ගහන්න තාමත් try කරන අපි ඩයල් දෙකක් අපි උපරිමයට මේ කෙලවරට ඇවිල්ලා නැහැ. අපි දන්න දේවල් ටිකක් තමයි අපි දෙන්න සහ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔක තමයි විස්තර. අපි හර්ෂ මේ කයිය තව ඉස්සරහට අරගෙන යන්. අනිවාර්යයෙන් ආයි දවසක හම්බෙලා පොඩි ටිකක් කතා කරමු. එතකොට මේකේ හොඳ හරි නරක හරි ඔයාලට බරින්න තියෙන ඒවා හරි ඔයාලා දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙම අවුලක් නැහැ. ගල් මුල් ඒ වගේ තමයි මිනිස්සු හැදෙන්නේ. ඒ නිසා ගල් මුල් ගහන්න ඕනේ නේ. ගහන්න ඕන. ඒ නිසා අපි කාටවත් අපහාසයක් වුණා නම් කනගාටු වෙන්න ඕන. අපි අපහාස කරන්නේ නැතුව අපේ කතාව තමයි ගෙනියන්න try කරේ. ඒ නිසා මේ අපි කරගෙන යන් සහ සපෝට් එක දෙන්න කැමති අයට අපි ලෑස්ති උදව් කරන්න සහ මේ මට ඒක ඒව තමයි මගේ ජීවිතේ සතුටු. ළමයිට උගන්නලා ඒගොල්ලෝ කොට දානවට අමතරව පොඩි මිනිහෙක් උඩට ගන්න එක තමයි අරමුණ වෙන්නේ. මොකද කවදා හරි දවසක අපිට මේ දේවල් ඉතිරි වෙයි. ළමයිට උගන්නලා ඒගොල්ලෝ කොට දානවට අමතරව පොඩි මිනිහෙක් උඩට ගන්න එක තමයි අරමුණ වෙන්නේ. මොකද කවදා හරි දවසක අපිට මේ දේවල් ඉතිරි වෙයි විශ්වාස කරන ධර්මයත් එක්ක. අනිවාර්යයෙන්. ඉතින් ආයි දවසක අම්ම මිෂංක ශාමල් සමගින් හර්ෂ ගුණසේකර. මොකද අපි මේකට නමක් දැම්මින්නේ. නමක් දාම මේක ඉවරලා. ඔව් නැත්නම් ඔයාලට පුළුවන් නමක් දාන්න මේකට. අපහාස නමක් දාන්න එපා. මොකක් හරි ගැළපෙන නමක් යෝජනා කරන්න අපි ඉස්සරහට මේක කරගෙන යන්. තව රහ කතා ටිකක් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ස්ටාර්ට් එක ඔක්කොම ආධුනිකයි. අපේ වීඩියෝග්‍රැෆර්ස්ලා එතකොට අනිත් එක අපි මේ කිසිම පෙර සූදානමක් නැතුව අපි නිකන් ඇවිල්ලා කතා කරේ. මේක ටෙස්ටින් එකක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා channel එක හරහා ඉස්සරහට අලුත් දෙයක් කරන්න සහ ඔයාලා ගුරුවරු හරි කවුරු හරි අපිත් එක්ක එහෙම කතා කරන්න කැමති නම් සහ ඔයාට ඒක උදව්වක් වෙයි කියලා හිතෙනවා අනිවාර්යයෙන් නේ අපි අනිවාර්යෙන් ලෑස්ති මේ ගේම් එකේදී සපෝට් එකක් දෙන්න. එහෙනම් හර්ෂ ඔයාටත් ජය වේවා. ඔයාටත් ජය වේවා. thank you බලන් ඉන්නටත් ජය වේවා. මේ මිනිසුන්ට හරියනවා කියන්නේ සමාජයක් දියුණු වෙනවා. අනිවාර්යයෙන් නේ සමාජයක් දියුණු වෙනවා ලෝකයක් දියුණු වෙනවා. අලුත් තැනකට යනවා. හරියන්න ඕනේ හැමෝටම. අනිවාර්යයෙන්. එහෙනම් ජය වේවා. ජය වේවා.